ඔන්න හැමෝම බලන්න ආසාවෙන් හිටිය ඩ්‍රෙස් එකක් තමයි අද අරන් එන්නේ. මෙන්න මේ රෝස මල් ටික හදන වීඩියෝ එක දැම්මම ඔයාලා මාරම ආසාවෙන් හිටියා නේද මේ ඩ්‍රෙස් එක බලන්න. එන්නකෝ අපි එහෙනම් බලමු ඒ ඩ්‍රෙස් එක හැදුණු විදිය. අපි මුලින්ම මේ ඩ්‍රෙස් එකට ගන්නවා මෙන්න මේ වගේ ග්ලිටර් ෆැබ්‍රික් එකක්. ඉතින් මේක වෙනස්ම ලස්සනක් තියෙන ලස්සන ලෙහෙංග එකක්. මම මේකට පාවිච්චි කරනවා ග්ලිටර් ෆැබ්‍රික් එක වගේම ඒ ෆැබ්‍රික් එකට උඩින් මෙන්න මේ විදියට බ්‍රයිඩල් නෙට් එකක්. මම ඒක ගන්නේ තැඹිලි පාටේ. ඒ පාට නෙට් එකක් ගන්න හේතුව අපි ඒක පාවිච්චි කරන්නේ ෂොට් කලර් එකක් හදාගන්න. ඉතින් ඒ වගේම අපිට රතු පාටින් නෙට් එකක් ඕනේ. ඒ වගේම මෙන්න මේ වගේ ග්ලිටර් ෆැබ්‍රික් එකක් ඕනේ වෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ බීඩ්ස් වර්ක් ෆැබ්‍රික් එකක් ඕනේ වෙනවා. තව ඉතින් හැමදාමත් වගේ වොෂ් කරපු පොප්ලින් එකකුත් ඕනේ. එන්නකො එහෙනම් මේ ඔක්කොම එකතු කරලා හදන ඩ්‍රෙස් එක කොයි වගේද බලන්න. මුලින්ම අපි ස්කර්ට් කොටස් ටික කපා ගන්න ඕනේ. මෙන්න මේ වගේ මම මුලින්ම ටයිඩ් ස්කර්ට් එක කපා ගත්තා. ඉතින් මෙච්චර රෙදි ගොඩක් පාවිච්චි වෙන්නේ කොහොමද කියලා ඔයාලා බලන්නවත් ඇතිනේ. බලන්නකෝ මේකට අපි පාවිච්චි කරනවා වැලන්ටිනා එකෙන් ලේයර් එකක්. ඒ වගේම පොප්ලින් එකෙන් ලේයර් දෙකක්. අර ග්ලිටර් ෆැබ්‍රික් එකෙන් ලේයර් එකක්. ඊට පස්සේ තැඹිලි පාට බ්‍රයිඩල් නෙට් එකෙන් ලේයර් එකක්. අන්තිමටම ඒකේ උඩට අපි රතු පාට නෙට් එකකින් ඩ්‍රේපින් ඩිසයින් එකක් යනවා. ඒ වගේම ෂෝල් එකට මෙන්න මේ වගේ වර්ක් එකකුත් යනවා. දැන් එහෙනම් බලමු පියවරෙන් පියවර මේ ටික හැදෙන විදිය. මේ ඩ්‍රෙස් එකේ ස්කර්ට් එක ගත්තොත් එහෙම ඒ ස්කර්ට් එක තට්ටු 4කට වෙන් වෙනවා. ඉතින් උඩින්ම ටයිඩ් ස්කර්ට් එකක් ඊට පස්සේ ෆ්ලෙයාර්ඩ් විදියට එන තට්ටු 3ක්. ඉතින් මේ හැම තට්ටුවකටම අර මම කිව්වා වගේ ලේයර් 4ක් විතර යනවා මැටීරියල් වලින්. ඉතින් ඒ වගේම ජැකට් එකටත් අපි මෙන්න මේ වගේ මුලින්ම පොප්ලින් ඊට පස්සේ වැලන්ටිනා එක ඊට පස්සේ අර ග්ලිටර් ෆැබ්‍රික් එක ඊට පස්සේ අර තැඹිලි පාට නෙට් එක ඒකට උඩින් රතු පාට නෙට් එක දාලා අවසානයේට අර වර්ක් ෆැබ්‍රික් එක දාගන්නවා. ඉතින් ගණන් කරලා බලන්නකෝ එතනම ලේයර් කීයක් තිබුණද කියලා. ඔන්න ඔය වගේ තමයි ඉතින් රෙදි වලට ලෝභ වෙලා නම් බෑ ලස්සන නිර්මාණ කරන්න. අත දිග ඇරලා අවශ්‍ය ප්‍රමාණයට මැටීරියල් පාවිච්චි කරලා තමයි ලස්සන නිර්මාණ හදන්න පුළුවන් වෙන්නේ. ස්කර්ට් එකේ කොටස් ටික ගැන ගත්තොත් එහෙම ස්කර්ට් එකේ වෙන වෙනම අපි ඒ තට්ටු 3 හදාගෙන ඊට පස්සේ තමයි ස්කර්ට් එකට ඒක අල්ලගත්තේ. මෙන්න මේ විදිහට තමයි ඒ තට්ටු 3 වෙන වෙනම තිබුණේ. බලන්නකෝ ඒකේ ලස්සන. ඉතින් නෙට් එකක් එහෙම වැඩිපුර පාවිච්චි කරාම මාරම ලස්සනයි. හැඩ බල බල තමයි ඉතින් හැමදාම අපි ඩ්‍රෙස් හදන්නේ. ඔන්න ඔය වගේ ඔන්න තට්ටු 4ම දැන් මෙතන තියෙනවා. දැන් තියෙන්නේ ওই ටික ඔක්කොම එකට එකතු කරලා ස්කර්ට් එකේ වැඩ ටික ඉවර කරගන්න. ඇත්තටම මේ ඩ්‍රෙස් එක මාරම කාලයක් ගියපු ඩ්‍රෙස් එකක්. ඒ වගේම තමයි ඇඳුම හදලා ඉවර වුණාම පුදුම ලස්සනක් තිබ්බේ. මොකද ඒ බ්‍රයිඩ් උත් මාරම ලස්සනයි. ඉතින් ආසාවෙන් හැදුවා වගේම කස්ටමර් ෆිට් ඕන් එකකට ආවා. ලස්සනට ෆොටෝස් ටිකක් අරගෙන අවසානයේ ඔයාලට මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්න පුළුවන් වුණා. තව ඉතින් මට ඔයාලට මුලින්ම කියන්න දෙයක් අමතක වුණා. ඒ තමයි මේ ඩ්‍රෙස් එකට අපි කැන් කැනොත් දානවා. ඉතින් කැන් කැන් සායකුත් මේ ඩ්‍රෙස් එකේ අගට යනවා. ඔන්න දැන් තමයි මේ ඩ්‍රෙස් එකේ ඔයාලා ආසම කොටස තියෙන්නේ. ඒ තමයි අර ලස්සන රෝස මල් ටික හදන විදිය. ඉතින් මුලින්ම අපි සයිස් කිහිපයකින් සයිස් 3කින් මම මෙන්න මේ වගේ පෙති ටිකක් ඇඳගත්තා. ඒක වැලන්ටිනා එකක් උඩට ස්ටිප් එකක් අලවලා ඊට පස්සේ ඩබල් කරලා මහගෙන කට් මාක් දාලා හරවලා ලස්සනට අයන් කරගත්තා. අන්තිමට මෙන්න මේ වගේ පෙත් එක පැත්තක් පොඩ්ඩක් බොක්ස් ප්ලේට් එකක් වගේ හිටින්න මහගත්තා. ඉතින් හරි ලේසි වැඩක් තියෙන්නේ. හැබැයි සියුම් වැඩක් කාලේ යනවා. මට ඔය මල් 4 හදන්න ස්ටාෆ් එකේ අපි දෙන්නෙක් එක එකතු වෙලා දවස් 5ක් 6ක් වගේ ගියා. ඔන්න ඔය වගේ ඊට පස්සේ රවුමක් උඩට ඔය පෙති ටික තට්ටු 5ක් 6ක් වගේ වෙන විදියට කෙළවරේ ඉඳන් ඇතුළට අල්ලගෙන එන්න තමයි තියෙන්නේ. ඉතින් ඔහොම හදාගත්තු මල් 4 අපි මෙන්න මේ වගේ ජැකට් එකේ උරහිසට දෙපැත්තට 2 ගානේ වෙන්න අල්ලගත්තා. ඉතින් ඇත්තටම මේ වෙලාව වෙනකොට මාරම ආසාවෙන් ඉන්නේ ෆිට් ඕන් එකට.
බලමුද ෆිට ඔන් එක. මෙන්න බලන්නකෝ. ඒ කස්ටමර්ට කොච්චර ලස්සනයිද කියලා ඩ්‍රෙස් එක. ඉතින් ඇත්තටම මම ලස්සනයි කියන වගේම ඔයාලට දැනෙන දේ අනිවාර්යෙන්ම ලියාගෙන යන්න. මේ කස්ටමර් මට ඕඩර් එක බාර දුන්නේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා. ඉතින් එයා ලංකාවට ආවේ එයාගේ වෙඩින් එකට දවස් කිහිපයක් තියෙද්දි. ඉතින් එයාගේ හෝම් කමින් එකේ ඩ්‍රෙස් එක තමයි මට බාර දීලා තිබ්බේ. ඉතින් මං හිතනවා එයාගේ හිතේ තිබ්බ විදියටම එයාට ගැළපෙන විදියට ලස්සන ඩ්‍රෙස් එකක් මට එයාට හදලා දෙන්න පුළුවන් වුණා කියලා. ඉතින් ෆිට ඔන් එකේ ආයි හදන්න තිබ්බේ අත් දෙක චුට්ටක් ටයිට් කරන්න විතරයි, වෙන මුකුත්ම තිබ්බේ නෑ කරන්න. බලන්නකෝ ඉතින් ඇත්තටම ඒක මාරම ලස්සනයි. ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද මේ ඇහැට දකින්නවත් නැතුව වීඩියෝ කෝල් එකකින් මිමි අරගෙන හදලා දෙන ඩ්‍රෙස් කියලා. ඉතින් සමහර අය තාමත් බයයි වීඩියෝ කෝල් එකකින් මිමි අරගෙන ඩ්‍රෙස් එකක් හදාගන්න. ඉතින් ඒක ඇත්තටම සාර්ථක ක්‍රමයක්. මේ වගේ ලස්සන ඩ්‍රෙස් ගොඩක් අපි මේ වෙනකොට හදලා තියෙනවා. ඔයාලට පේජ් එකට ගියාම ඒ වගේ හදපු ඩ්‍රෙස් ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් ඒ වගේ ඔන්ලයින් හදපු ඩ්‍රෙස් අතරින් තව එකක් විතරයි. පේජ් එකේ වීඩියෝ ගොඩක් තියෙනවා. ඔයා පේජ් එකට අලුත් කෙනෙක් නම්, අලුත් ෆලව කෙනෙක් නම් ෆ්‍රී වෙලාවට ගිහිල්ලා බලන්න ලස්සන ඩ්‍රෙස් ගොඩක් තියෙනවා අපි කලින් හදපු. ඉතින් ඒ වගේම තමයි එහෙම ලස්සනට හදන ඩ්‍රෙස් මෙන්න මේ වගේ පරිස්සමට පැක් කරලා තමයි අපි යාළගේ අතටම දෙන්නේ. ඉතින් ලංකාවේ ඉන්න කෙනෙක් වුණත්, ලංකාවෙන් පිට ඉන්න කෙනෙක් වුණත් ඔයාලගේ ඇඟේ ගානටම ලස්සනටම ඩ්‍රෙස් එකක් හදලා එවන්න අපි ලෑස්ති. එහෙනම් අපි බලමුද ඒ ලස්සන කස්ටමර් එයාගේ වෙඩින් එක දවසේ බෝනික් එක් වගේ ලස්සනට ඉන්න විදිය. ඩ්‍රෙස් එක වගේම එයාව ඩ්‍රෙස් කරපු කෙනත් එයාව ලස්සනටම ඩ්‍රෙස් කරලා තියෙනවා. ඉතින් විනාඩි 7කට ආසන්න ප්‍රමාණයක් වීඩියෝ බලපු ඔයාලට වීඩියෝ ගැන මොකක්ද කියන්න තියෙන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් ලියාගෙන යන්න. ඒ වගේම ඒ වීඩියෝ ලස්සනයි නම් තව කෙනෙක්ට බලන්නත් එක්ක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ආයි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම් එහෙනම් ආදරේ වල හැමෝටම.